ඔබ පාසල් වියේදී තමාට උගන්වපු ගුරුවරියන් ගැන තමාගේම හොඳම මිතුරෙකුගේ මවක් හෝ මවගේ මිතුරියන් ගැන ලිංගික ආශාවක් ඇති කරගෙන තිබෙනවාද? නැතහොත් තරුණ වියට පා තබද්දී තමාගේම කාර්යාලයේ ප්‍රධානියා, බොස්, සහෝදරයාගේ බිරිඳ, හොඳම මිතුරෙකුගේ බිරිඳ හෝ තමාගේම බිරිඳගේ පෙම්වතියගේ ළඟම මිතුරියක් ලෙස ලිංගික ඇසකින් බලා තිබෙනවාද? ඔවුන්ව සිහිපත් කරමින් ඔවුන් තමාගේ ෆැන්ටසි ලෝකෙට මවා ගනිමින් ස්වයං වින්දනයේ යෙදී තිබෙනවාද? ඔයා දන්නවාද? ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ 95%කට වඩා වැඩි පිරිසකට කාටවත්ම කියන්න බැරි හිත ඇතුලේ හංගගෙන ඉන්න මේ වගේ තහනම් ලිංගික ෆැන්ටසි තියනවා කියලා. සමාජයෙන් සංස්කෘතියෙන් වැරදි කියලා වැටවල් ගහපු චරිත හෝ සිදුවීම් ගැන අපේ හිත රහසින්ම මවා ගන්නේ ඇයි? මේක ලෙඩක්ද? නැහැ. ලිංගික විද්‍යාවට අනුව මිනිසකු ලිංගික උපරිම උද්දීපනය වෙන්නේ බය, අනතුර සහ ආශාව කියන හැඟීම් එකතු වුණාමයි. අපි තහනම් දෙයක් ගැන හිතද්දී අහුවේ කියන තිගැස්ම නිසා ශරීරයේ ඇඩ්‍රිනලින් සහ ඩෝපමින් හෝමෝනය අධික ලෙස ස්‍රාවය වෙනවා. මොළය කරන්නේ ඒ බය ලිංගික ආස්වාදයක් විදියට පරිවර්තනය කරන එකයි. ඒ නිසා සැබෑ ජීවිතයේදී ළඟාවීමට ඉතා ආපහසු තහනම් දේවල් හිතින් විඳින එකෙන් අදහස් වෙන්නේ ඔයා වැරදි කෙනෙක් කියන එක නෙවෙයි. ඒක ඇත්තටම 100%ක් සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඔයාගේ හිතෙන් කාටවත්ම කියන්න බැරි මෙවැනි රහස් ෆැන්ටසියක් තිබිය යුතුමයි.